ඔයාලටත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේ බලන්නකෝ අපි කොහෙද යන්නේ කියලා. මේක දවස් 3-4ක එකතුවක vlog එකක්. අපි ගියා වෙසක් පොය නිමිත්තෙන් උණුවටන ගුරු විද්‍යාලයේ පැවැත්වුණු පින්කමකට. ඒකට භික්ෂුන් වහන්සේ කෙනෙක් වැඩම කරලා ධර්ම දේශනාවක් තිබුණා. ඉතින් ඒකට අපේ විද්‍යාපීඨෙනුත් ළමයි 30ක් විතර ඉල්ලලා තිබුණා. ඉතින් අපි විද්‍යාපීඨේ වෑන් එකේ එක සැරයකට 15 ගානේ අපි ගියා. මායි මගේ යාළුවෝ ටිකකුයි ගියා. එතනදී ඔය අපි කාපුවා තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ ඉන්නේ මගේ යාළුවෝ දෙන්නෙක්. ඉතින් හරි වෙනස් අත්දැකීමක්. ගුරු විද්‍යාලයකට අපි ගිහිල්ලාම නෑනේ. මේ එතන හදලා තිබුණු මල් ආසනේ ඒක හරිම ලස්සනයි ඇත්තට. දැන් පහනක් එම නෙවිලා. ඉතින් ඔක අපේ විද්‍යාපීඨේ ඉඳන් ගොඩක් දුර නෑ ළඟ උණුවටන ගුරු විද්‍යාලේ. ඒක අපිට හරි ලස්සන අත්දැකීමක් වුණා. ඒකේ මතක ටිකක් තමයි මේ ටික. ඊට පස්සේ මේ අපි ඒ ධර්ම දේශනාවට සහභාගී වෙලා මේ යන ගමන් මට හිතුණා චූටි වීඩියෝ කෑල්ලක් ගන්න ඕනි කියලා. මේක තමයි අපේ ගුරු ගෙදර අපි ගෙවන අන්තිම කාර්තුව. ඒ කියන්නේ තව මාස 2කටත් වඩා අඩු කාලයක්. ඒක නිසා මට හිතුණා හැම වෙලාවෙම මතක ටිකක් එකතු කරගන්න එක හොඳයි කියලා. කවදා හරි දවසක මෙමරීස් මේවා අපේ ෆෝන් වලින් ඩිලීට් වුණත් මේක හැමදාටම මගේ channel එකේ තියෙයි. මට බලද්දි මතක් වෙයි. ඉතින් ඒ නිසා තමයි මම එහෙම චුටි වීඩියෝ කෑල්ලක් ගත්තේ. මේ තියෙන්නේ අපේ පස් රූල් පොත. මම ඒ කාලේ ඉඳන් ඔයාලට පෙන්නනවා. දැන් තමයි ලියලා ඉවර කරේ. මේ බලන්නකෝ මේක මං හරිම ආසාවෙන් හිටියේ ෂනුගේ වෙඩින් සීරීස් එකේ vlog එකක් බලන්න. ඉතින් මේ අපේ වීකෙන්ඩ් එකේ නිවාඩු දවසක එයා vlog එක අප්ලෝඩ් කරලා තිබුණා. ඊට පස්සේ මම ඒක බැලුවා. අනේ හරිම ලස්සනයි. මං වගේම මම හිතනවා ඔයාලත් එයාට ආස ඇති කියලා. එයා හරිම වෙනම vibe එකක් තියෙන ගර්ල් කෙනෙක්. මං හරි මාසයි. ඉතින් ඊට පස්සේ අපේ 4 වෙනි බ්ලොග් ටීචින් එක පටන් ගත්තා. මේ පොත් ටික දැක්කම පිස්සු වගේ. ඔයාලා මගේ බ්ලොග් ටීචින් එක ගැනත් අහලා තිබුණානේ. ඒක ඒ තරම් ඔයාලට බරට ගන්න දෙයක් නෙවෙයි. මම ඒක ගැන ඔයාලට ලොකු විස්තරයක් ඉස්සරහා වීඩියෝ එකකින් අරන් එන්නම්. ওই පොත් ටිකෙත් ඉරි ටිකක් එම ගහලා ඒකත් පිළිවෙලක් කරලා මම ගියා පොතක් කියවන්න. ඕක අපේ යාළුවෙක්ට හම්බෙච්ච gift එකක්. එයාගෙන් ඉල්ලගෙන තමයි කියවන්න ගත්තේ. ඒක හරි ඒ කියන්නේ විනෝද පැත්තට බරයි. hina යනවා ඒකේ තියෙන දේවල්. ඔයාලත් කියවලා බලන්න. ඒ කියන්නේ අර ටිකක් ටීචර් කෙනෙක් සම්බන්ධව ගත වෙන පෞල් පරිසරයක තියෙන කතාවක්. ඒක ලස්සනයි. හරි ලස්සන පින්තූර ටිකක් එමෙ තිබුණා. ඉතින් ඔයාලත් කියවලා බලන්න. ඒක වෙනස්ම අත්දැකීමක් වේවි. ඉතින් මං කියවනේ මේක නිවාඩු දවසක් කියලා. මගේ රූම් එකේ ඉන්න ගෑනු ළමයා එයා කියා කෙටි නිවාඩුවකට එළියට. ඉතින් මායි මගේ යාළුවා එයාට කියලා ගෙන ගත්ත සැලඩ් එකක්. මෙතන ළඟම කඩයක් තියෙනවා සැලඩ් කඩයක්. ඒකත් කාලා මේ අන්තිම කාලේ නිසා ඇසයින්මන්ට් සෑහෙන තියෙනවා. මං හිතන්නේ මම බිසිම වුණ වීකෙන්ඩ් එක මේක. මං අනිත් දවසට නම් ෆිල්ම් එකක් බලලා ටිකක් නිදාගෙන එහෙම හිටියට මේ පාර මම කරේ වැඩම තමයි නිදා ගන්නවත් උනේ නෑ. අසයින්මන්ට් ගොඩ ගහලා තිබුණා. ඔය අකුරු හැමත් ඉතින් මට කලින් දීපුවා නේව නයි. ඉතින් මගේ වැරදි මට කරන්න තිබුණා කලින්. කොයිද ඉතින් පිස්සු නරනට ඉඳලා දැන්නේ කරන්න ගත්තේ. රෑ වෙනකම් ඕක කරලා කන්න යන කම්මැලි නිසා අපි දෙන්න හදාගත්ත කොත්තුමි එකක්. අපි කන්නේ නෑමයි කියලා හිතුවට බඩගිනි වැඩි කන්න යනත් කම්මැලි නිසා අපි හදාගත්තා. ඉතින් ඔහොම තමයි මගේ වීකෙන්ඩ් එක ගෙවුනේ. ඊට පස්සේ මම රෑ වෙලා ආපහු මට තිබුණා මේ පස් රෝලේ තව අකුරු ඉතුරු වෙච්ච ටිකක් ලියන්න. ඒ ටිකත් ලියලා තමයි එදා දවසේ වැඩ ඉවර කරගත්තේ. ඔයාලටත් සමහර වෙලාවට හිතෙනවද අනේ මට බෑ මට මේක කරගන්න බැරි වුණා. අනේ මට මේක නැති වුණා වගේ නෙගටිව් අදහස්. මං හිතන්නේ ජීවිතේට මිනිස්සෙක්ට හම්බෙන්න තියෙන දේවල් හරිම වෙලාවට හොඳම විදියට හම්බ වෙනවා. ඒක ඇත්තටම මම අත්විඳලා තියෙනවා. මට ජීවිතේ සමහර ජොබ්ස් අහිමි වුණ නිසා තමයි මං අද මං ආසම කරන වෘත්තියේ ඉන්නේ. හැබැයි මම ඒ වගේම එල්ලිලා හිටියා නම් කවමදාකවත් මං ගුරු වෘත්තියට එන්නේ නෑ. මං ඒ වගේම තමයි. ඉතින් ඒ නිසා මට හිතෙනවා ජීවිතේ හැම දෙයක්ම හරිම වෙලාවට හොඳම විදියට තමයි වෙන්නේ කියලා.
ඉතින් ඒක නිසා ඔයාලත් අහිමි වුණ නැති වුණු දේවල් ගැන නෙගටිව් විදියට හිතන්නේ නැතුව ජීවිතේ ඉස්සරහා ගැන පොසිටිව්ව හිතලා ජීවිතේ ඉස්සරහට යන දේවල් හරිම විදියට කරන්න විශ්වාස කරන්න. මේ විශ්වයෙන් අපිට කිසිම වෙලාවක නරක දෙයක් දෙන්නේ නැහැ. ඒක අත්විඳපු කෙනෙක් මම ජීවිතේ අහිමි වුණ හැම දෙයකටම ඊටත් වඩා වටින දෙයක් ඔයාලට හම්බ වේවි. මේක බලන නංගිල මල්ලිලා ඉන්නවා නම් අනේ මට පීට ආවේ නැහැ, ඉන්ටර්වයුව ආවේ නැහැ කියලා ජීවිතේ සමහර විට ඔයාලගේ ටර්නින් පොයින්ට් එක මේක නෙවෙයි වෙන්න පුළුවන්. ඔයාලගේ ජීවිතේ වෙනස් මතකට යන්න තියනවා වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලා මේ දේවල් ගැන දුක් නොවි ජීවිතේ නැවතුණු තැනින් ආයෙ පටන් ගන්න. එහෙම දුක් වෙවි හිටියොත් අපිට ජීවිතේ ඉස්සරහට යන්න බෑනේ. මම හිතනවා මේ වෘත්තියෙන් ජීවිතේ ඉස්සරහට ගිහපුවා වගේම මගේ යාළුවෝ ඇති සමහර ඒක මම දැකලා තියෙනවා. සමහර මන් තරම් ඉගෙන නොගත්ත හැබැයි මට වඩා ගොඩාක් හොඳ තැන්වල ඉන්න මට වඩා ගොඩාක් හොඳ ඉස්සරහට සැලරි එකක් ගන්න මිනිස්සු මම දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලගේ හීන එක සිද්ධියක් නිසා පස්සට දාන්න එපා. ඔයාලා කොහොම හරි ඔයාලගේ ජීවිතේ හදාගන්න. ඉතින් මං එක ආදරෙන් ඉන්න ඔයාලට මට දෙන්න තියෙන එකම පණිවිඩය ඒක තමයි. මගේ යාළුවා අක්කා ඔයාලා දන්නවනේ. එයා ඉන්නේ මට වඩා ෆ්ලෝ 4ක් විතර පහළින්. ඒ වුණාට රැට එනවා මාත් එක්ක වැඩ කරනවා තේ බොනවා. එහෙම තමයි. ඉතින් මේ බලන්නකෝ මේක නම් මට පිස්සුවක්. දොරකඩ දේවල් මම වීකෙන්ඩ් එකේ අනිවාර්යයෙන්ම පට්ටි ගෙදර දොරකඩ දේවල් ආයෙ ළඟදි පටන් ගත්තා නටත් අයෙක් සුරාමතින් ඔය තුන පිස්සුවෙන් වගේ බලනවා. ඉතින් ඔයාලත් එහෙමනම් යටින් කමෙන්ට් එකක් දාන්න. හරිම ලස්සනයි අද කාලේ යන ෂෝක් කතා ටිකක්. ඒකෙන් ගන්න ලොකු අත්දැකීම් ගොඩක් තියෙනවා. ඒ ටිකත් බලලා මම වැඩ ඉවර කරා. හයි මේක මගේ කලින් වීඩියෝ එක ක්ලිප්ස් ටිකක් නිසා මම මේකටම චූටි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඔයාලට තාම තොරතුරක් හම්බුනේ නැහැ. හම්බුනහම කියන්නම් කියන්නේ. හැබැයි මේක එඩිට් කරන ඉතින් අද තමයි ඔයාලගේ බඳවා ගැනීම ගැන චූටි ආරංචියක් හම්බ වුණේ. මේ ආරංචිය හරි. හැබැයි මේක චූටි ගැටලු කිහිපයක් තියෙනවා. ඔයාලගේ බඳවා ගැනීම දාලා තියෙන්නේ ලියාපදිංචි වෙන්න ජූලි 17 වෙනිදාට මෙහෙට අපේ රුහුණට මම හිතන්නේ අනිත් තැන් වලට ජූලි 17 වෙන්න ඇති. ජූලි 17 වෙනිදාට තමයි ඔයාලගේ ලියාපදිංචි කිරීම කරන්න දාලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ බඳවා ගැනීම තියෙන්නේ 24 වෙනිදාට. දැන් අපිව ජූලි 17 නෙවෙයි මට වැරදුනා. ජූනි 17 ඒ කියන්නේ ලබන මාසේ 17 ජූලි නෙමෙයි ජූනි 17 ජූනි 24 තමයි ඔයාලා බඳව ගන්න. දැන් අපි ලියාපදිංචියක් 18 එදාම තමයි අපි මෙහි නවත්ත ගත්තේ. හැබැයි ඔයාලට එහෙම නෑ. ඔයාලා ජූනි 18 ඔයාලගේ ලියාපදිංචිය කරලා ජූනි 24 තමයි ඔයාලා මෙහෙට බඳව ගන්න. ඒක නිසා ඔයාලට කල් තියනවා. එහෙම තමයි අපිට කියලා තියෙන්නේ. හැබැයි තව ඔය පොඩි ලිස්ට් එකක් එහෙම තාම ලැබිලා නැති නිසා ඒක චුට්ටක් එහෙම වෙන්න පුළුවන්. දැනට ස්ථීරවම තියෙන මේ දවස් ටික තමයි ලියාපදිංචි කරද්දී ඕන වෙන ඔයාලගේ අඩුපාඩු එහෙම හදලා තියාගන්න. ජූනි 17 ඔයාලගේ ලියාපදිංචිය වෙනවා. ඔය බඳවා ගැනීම වලට ඕන කරන චූටි ඩොකියුමන්ට්ස් ඒ වගේ දේවල් හරියටම හදලා තියාගන්න. බඳව ගන්න දවසට හැමදේම බලනවා. කිසිම දෙයක අඩුපාඩුවක් නොතියන විදිහට හදාගන්න. ඒ දේවල් ගැනත් ආයෙමත් වීඩියෝ එකක් ඕනි නම් ඔයාලට මම ඒ දේවල් ගැන හරියට ආයෙමත් වීඩියෝ එකක් අරන් එන්නම්. බදවා ගනිද්දී ඕන කරන දේවල් ගැන ඔයාලට බඩු හොයන්න ඒ දේවල් වලට කලබල වෙන්න දෙයක් නැහැ. ඔයාලව ලියාපදිංචි කරලා සතියකින් බඳව ගන්න. ඒක නිසා ඒ විස්තරත් මම ඉස්සරහට වීඩියෝ එකකින් අරන් එන්නම්. දැනට ඕක තමයි තියෙන ආරංචිය. දැන් ඔයාලට කලබල වෙන්න දෙයක් නැහැ. ඔයාලා ජූනි 17 මට 18මයි කියවෙන්නේ. අපි 18 නිසා ජූනි 17 බඳවගෙන ඊට පස්සේ සතියකින් ආපහු ඔයාලව මෙහෙට තියාගන්න ලියාපදිංචි කරලා. ඒ නිසා ඔයාලට බඩු හොයන්න හදිස්සි වෙන්න කලබල වෙන්න දෙයක් නැහැ. හිමීට ඒ දේවල් කරගන්න පුළුවන්. ඒ දේවල් වලත් වීඩියෝ එකක් ඕනේ නම් ඔයාලා මට කියන්න. මම ඔයාලට ඒ ඕන කරන බඩු ටිකත් එක්ක වීඩියෝ එකක් කරන්නම්. ඒ වගේම ලියාපදිංචි වෙද්දි ගේන්න ඕන දේවල් ඒ සම්බන්ධවත් මොනවා හරි තියෙනවා නම් කියන්න. මම ඒකටත් ඔයාලට පුළුවන් විදිහට පෝස්ට් එකක් හරි දාන්නම්. වීඩියෝ එකේ නම් මම ඒක රැඳිලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. මට ලස්සන කමෙන්ට් දාන ඔයාලා හැමෝටම